අපේ Max Class YouTube channel එකෙන් අද ඔයාලට කියලා දෙන්න යන්නේ තවත් අලුත් ගණිත මාතෘකාවක්. අපි බලමු කොහොමද විජය ප්‍රකාශන සුළු කරන්න කියලා. ඉතින් තාමත් අපේ Max Class YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න අමතක කරන්න එපා. ඉදිරියේදීත් අපි තවත් වැදගත් ගණිත මාතෘකා වලින් ඔයාලා හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. බලන්න විජය ප්‍රකාශන. මේ විජය ප්‍රකාශන සුළු කරන්න කලින් ගොඩක් ළමයි වරද්ද ගන්න දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් a එකතු කිරීම a කියන්නේ 2a කියලා කියන්න. a ගුණ කිරීම a කියන්නේ a වර්ගය. මේක මතක තියාගන්න. ගොඩාක් වෙලාවට ළමයි aට a එකතු කරලා a වර්ගය කියලා ලියනවා. ඒක වැරදි. අනිවාර්යයෙන්ම a ධන a කියන්නේ දරුවෝ 2a. ඒ ගුණ කිරීම ඒ තමයි අපිට ඒ වර්ගය කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ විජය ප්‍රකාශනයක්. හරිද? මේකත් විජය ප්‍රකාශනයක්. මේකත් විජය ප්‍රකාශනයක්. හරි. බලන්න දැන් ඔයාලට කියනවා ඒ කියන ඉලක්කම දෙකෙන් ගුණ කරන්න කියලා. එතකොට සංගුණකයේ ඉස්සරහට එනවා 2, 2a වෙනවා. මේ තුන මතක තියාගන්න. කිසිම වෙලාවක වරද්ද ගන්න එපා. දැන් ඔයා හිතන්නකෝ මෙතන ඒ ගුණ කිරීම 3 තිබ්බා කියලා. එතකොට මොකක්ද එන්නේ? ඒ ගුණ කිරීම 3. එතකොට උත්තරේ මොකද්ද? අන්න හරි. එතකොට එනවා නේද 3a කියලා. ඒ වගේ දේවල් ඔයාලා හොඳට මතකයේ තියාගන්න. කිසිම වෙලාවක දැන් අපිට 3a ගන්න පුළුවන් තව විදිහක් තමයි a ධන තව එකක් අපි එකතු කරොත් මෙතනට. අන්න එතකොටත් අපිට 3a ගන්න පුළුවන්. හැබැයි අපි a එකකින් ගුණ කරොත් අන්න එතකොට අපිට වර්ගය නැති වෙලා මෙතන මොකක් වෙනවද? ඝනයක් වෙනවා. මෙතන ඒවල තුන්වෙනි බලය වෙනවා. තේරුණාද? මං හිතනවා ඔයාලට ඒක හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් විජය ප්‍රකාශන සුළු කරන්න කලින් මෙන්න මේ ටික ඔයාලට අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕනේ. අපි යමු ඊළඟ කොටසට. දැන් මෙතන ඔයාලට කියනවා 2x කියලා විජය ප්‍රකාශනයක් තියෙනවා. අන්න යාට එකතු කරන්න කියලා 3x. 2x ට 3x එකතු වුණාම උත්තරේ මොකක්ද එන්නේ? බලන්න 2x කියන්නේ කවුද? 2x කියන්නේ x එකතු කිරීම x. දැන් ඔයාලා කලින් ස්ලයිඩ් එකේ එක දැක්කා නේද? මැද්දේ තියෙනවා ධන ලකුණක්. දැන් මම ලියනවානේ ධන ලකුණත් එක්ක මෙතන 3x ඉන්නවා. 3x කියන්නේ x එකතු කිරීම s එකතු කිරීම x. එතකොට ඔක්කොම කීයක් තියනවාද x? 5ක් එකතු වෙලා නේද? එහෙනම් උත්තරේ මොකක් වෙන්න ඕනේද? 5x වෙන්න ඕනේ. දැන් තේරුණාද? මෙන්න මෙතන 2x කියපු නිසා x ධන x ලියනවා. මේ ධන ලකුණ මේ විදිහට වෙනසක් නැතිව පහළට එනවා. 3x නිසා x ධන x වෙනවා. මේක අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න. හරි? 3x කියන්නේ එක්ක 3 ගුණ කිරීම x නැත්නම් x වගේව 3ක් එකතු කරලා. එතකොට උත්තරේ 5x කියලා අපිට ගන්න පුළුවන්. දැන් බලන්න. දැන් ඔයාලට මම කියන්නේ අඩු කරන්න. හරිද? 5x කියපු සැනින්ම ඔයා ලියා ගන්න ඕනේ x 5ක්. 1යි 2යි 3යි 4යි 5යි. දැන් තියෙන්නේ අඩු කරන්න. අඩු කරනකොට මොකද වෙන්නේ? අඩු වෙන්න ඕනේ 3යි x එකක්. ඒ කියන්නේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට x 1යි 2යි 3ක් කපලා දාන්න නේ. ඇයි අඩු වෙනවනේ? අන්න එතකොට උත්තරේ විදිහට බැලුවහම තව x 2යි ඉතිරි වෙන්නේ. එතකොට අවසාන පිළිතුර විදිහට අපිට 2x ගන්න පුළුවන් වෙනවා. තේරුණාද හොඳටම? හරි. අපි බලමු ඊට පස්සේ තව ගාණක් දීලා තියෙනවා. 1x ධන 3x. 1x කියන්නේ කෙලින්ම xම තමයි. එයාට එකතු කරන්න 3x එකක්. ඒ කියන්නේ මේ එකතු කිරීම ලකුණ මේ විදිහටම ලියනවා. මේ 3x වෙනුවට x 3ක් එනවා. දැන් කියන්න බලන්න තනියම උත්තරේ. අන්න හරි. උත්තරේ 4x වෙනවා. හරිම ලේසියෙන් මෙන්න මේ විදිහට ඔයාලට විජය ප්‍රකාශන සුළු කරන්න පුළුවන්. දැන් බලන්න. දැන් මෙතන තියෙන්නේ 6x එකක්. ඒ 6x ගෙන් ඔයාලට තියෙනවා 3x අඩු කරන්න. මොකද කරන්නේ? අර විදිහට x 6ක් ලියනවා. 3x අඩු වෙන්න එපේ. ඒ නිසා 3 දෙනෙක්ව කපනවා. දැන් උත්තරේ මොකක්ද? 3x. මෙන්න මේ විදිහට ඔයාලට හරිම සරලව විජය ප්‍රකාශන සුළු කරන්න ඉගෙන ගන්න පුළුවන්. බලන්න ඔයාලට මම තව ගාණක් දීලා තියෙනවා. 3x ධන 1x. මේක ඔයාලා කරලා අවසාන පිළිතුර අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මෙතනත් පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාලා පිළිතුර කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේක තනියම විසඳන්න. හරිද? ඒ වගේම අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද අඤ්ඤාත පද දෙකක් තියෙද්දි මේවා සුළු කරන්න කියලා. දැන් අපි මෙතුවක් කතා කරපු හැම ප්‍රකාශනයකම x හෝ y හෝ යම්
අඥාතයක් පමණයිනේ තිබුණේ. නමුත් මෙන්න මේ වගේ x සහ y කියලා අඥාත පද දෙකක් තිබුණොත් ඔයාලා කොහොමද ඒක සුළු කරන්නේ කියලා ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු. ඉතින් මතක් කරනවා අපේ Max Class YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් like එකක් දාලා comment කරලා share කරන්න අමතක කරන්න එපා.